අයිබෝන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපි විශේෂයෙන්ම මේ දවස්වල විද්‍යුත් මාධ්‍ය දිහා බැලුවත්, මුද්‍රිත මාධ්‍ය දිහා බැලුවත්, සෝෂල් මීඩියා දිහා බැලුවත් ගොඩක් කතා වෙන දෙයක් තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් සිද්ධ කරන සාම පාගමන. ඉතින් මේ පාගමන අතරතුර මේ පාගමනට සහභාගී වෙලා ඉන්න සුවිශේෂී චරිතයක් ගැන ගොඩක් අය මේ වෙද්දි කතා කරනවා. ඉතින් ඒ තමයි ආලෝකා කියන සුනකයා. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මුළු ලෝකයක් ආදරය කරන, මුළු ලෝකයක් කතා කරන මේ ආලෝකා ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. 2022 වර්ෂයේදී ඉන්දියාවට ඇමරිකාවෙන් ස්වාමින් වහන්සේලා පිරිසක් වැඩම කරනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා සාම පාගමනක් ආරම්භ කරනවා ඉන්දියාවේ ඉඳන් නේපාලය දක්වා. ඉතින් මේ ගමන විශේෂයෙන්ම දවස් 112ක් මේ ගමනට ගත වෙලා තියෙනවා සහ කිලෝමීටර් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ස්වාමින් වහන්සේලා පාගමනින් වැඩම කරලා තියෙනවා. ඉතින් මේ පාගමන අතරතුර ඉන්දියාවේ කල්කටා නුවරදී මේ ස්වාමින් වහන්සේලාට හම්බ වෙලා තියෙනවා. මේ ගමනට සහභාගී වෙලා තියෙනවා සුනකයෙක්. ඉතින් මේ සුනකයා බොහොම අසරණ වීදි සුනකයෙක්. ඉතින් මේ සුනකයා දැක්ක ගමන් මේ ස්වාමීන් වහන්සේලා මේ සුනකයාට නම තියලා තියෙනවා ආලෝකා කියලා. ඉතින් ආලෝකා හමු වීමෙන් පස්සේ මේ ආලෝකත් ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ ගමනට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ගමන අතරතුර ආලෝකාට අනතුරක් සිද්ධ වුණා. ඒ තමයි මෝටර රථයක ආලෝකා හැප්පිලා බරපතල තුවාල ලබනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සහ තවත් ගොඩක් අය එකතු වෙලා ආලෝකාගේ ජීවිතය බේරගන්නවා. ඉතින් මේ විදිහට ජීවිතය බේරගත්ත ආලෝකා නැවත වතාවක් මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉන්දියාවේ ඉඳන් නේපාලය දක්වා ගමන් කරන මේ සාම පාගමනට එකතු වෙනවා. ඉතින් ඉන්දියාවේ බලධාරීන් විශේෂයෙන්ම මේ ආලෝකා වෙනුවෙන්ම මෝටර රථයක් වෙන් කරනවා. නමුත් ආලෝකා මෝටර රථයෙන් ගමන් කිරීම ප්‍රතික්ෂේප කරනවා. මේ ආලෝකා නේපාලය දක්වාම මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක පයින් ගමන් කරනවා. ඉතින් ඉන්දියාවෙන් ඉඳන් නේපාලය දක්වා කිලෝමීටර් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් පයින් වැඩම කළා මේ ස්වාමීන් වහන්සේලා මේ සාම පාගමන අවසන් කරනවා. ඉතින් මේ ගමන අවසානයේදී මේ ස්වාමීන් වහන්සේලා තීරණය කරනවා ආලෝකත් ඉන්දියාවෙන් ඉඳන් ඇමරිකාවට රැගෙන යන්න ඕන කියලා. ඔන්න එදායින් පස්සේ ආලෝකාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ආලෝකා මේ ස්වාමීන් වහන්සේලා විසින් ඇමරිකාවට රැගෙන යන්න කටයුතු කරනවා. ඉතින් ඇමරිකාවේදී CSA Certified Service Animal කෙනෙක් විදියට ඇමරිකාවේ ඇතුලේ ලියාපදිංචි කරනවා. හරියට ඇමරිකාවේ පුරවැසි භාවය හම්බුණා වගේ. ඉතින් එදායින් පස්සේ ඔන්න ආලෝකට ගොඩක් ආදරණීය පිරිස් හම්බ වෙනවා. ගොඩක් ආදරයෙන් අනිත් අය මේ ආලෝකට සලකනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා 2025 වසරේ අගභාගයේදී තවත් සාමපාගමනකට සූදානම් වුණා. ඒ තමයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉඳන් වොෂින්ටන් දක්වා කිලෝමීටර් 3700ක ගමනක් සම්පූර්ණ කරන සාමපාගමනක් මේ ස්වාමීන් වහන්සේලා ආරම්භ කරනවා. ඉතින් මේ සාමපාගමන සම්පූර්ණ කරන්න හරියටම මාස 4කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඒකේ විශේෂත්වය තමයි මේ සාමපාගමනේ පෙරමුණේ රාළ විදිහට ආලෝකා මේ සාමපාගමනේ ඉදිරියෙන්ම ගමන් කරලා තියෙනවා මේ ගමන අවසාන වෙනකම්ම. ඉතින් මේ සාමපාගමන අවසන් වුණාට පස්සේ මේකේ තවත් දිගුවක් විදිහට මේ ස්වාමීන් වහන්සේලා මේ වෙද්දි ලංකාවට වැඩම කරලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අනුරාධපුරයෙන් මේ සාමපාගමන පටන්ගෙන මේ වෙද්දි අද අප්‍රේල් මාසේ 25 වෙනිදා මේ වෙද්දි මහනුවර දක්වා වැඩම කරලා තියෙනවා. ඉතින් මේ ගමනටත් ඔන්න ලෝකෙම ආදරය කරන ආලෝකා පැමිණිලා තියෙනවා. ඉතින් ආරංචි වෙන විදිහට මේ ගමන අවසානයේ දක්වා ලංකාවේ මේ සාමපාගමන අවසන් වෙනකම්ම ආලෝකා මේ ගමනට එකතු වෙන්න සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඉතින් Tamanට දක්වපු කරුණාවට ආලෝකා දක්වන කෘතඥතාවය ඇත්තටම මේ ලෝකයට ලොකු පාඩමක් කියලා දෙනවා කියලා මේ ආලෝකාගේ කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසානයේදී අපි ප්‍රාර්ථනා කරනවා ආලෝකාට මුළු ලෝකයක් එකතු වෙලා ආදරය කරනවා වගේ අනෙක් සතුන්ටත් ආදරය කරුණාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.